එතකොට අපි එදා කතා කරා ආදායම චක්‍රීය ප්‍රවාහය පිළිබඳව. එතකොට අංශ දෙකක් පිළිබඳව තමයි ඉස්සෙල්ලාම කතා කරේ. දැන් අපි කරන්නේ මොකද්ද? රාජ්‍ය අංශය මේකට ඇතුළත් කරනවා. එතකොට රාජ්‍ය අංශය ඇතුළත් කරාට පස්සේ මොකද වෙන්නේ? ඉස්සෙල්ලා අපි ඇත්තටම අපේ ආදායම පරිභෝජනය සහ ඉතුරු කිරීම සඳහා යෙදුවා. එහෙම නැත්නම් පරිභෝජනය සහ ආයෝජනය සඳහා යෙදුවා. ඒකට දැන් මොකද වෙන්නේ? අපිට රජයට බදු ගෙවන්න වෙනවා. එතකොට නිෂ්පාදන අංශයටත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා රජයට බදු ගෙවන්න. එතකොට දැන් පාරිභෝගිකයා බදු ගෙව්වට පස්සේ රජය කරන්නේ බදු එකතු කරලා අපිට නිෂ්පාදන පාරිභෝගික සානාධාර විදිහට අපිට මේ බදු ලබා දෙනවා. දැන් අපි ගත්තොත් එහෙම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, එතකොට සමහර සේවාවන් අපිට ලැබෙනවා අඩු මුදලට, ප්‍රවාහනේ වාගේ දේවල්. ඒවා තමයි අපි සාමාන්‍ය කතා කරන්නේ රජයේ මුදල් වියදම් කරලා පාරිභෝගිකයාට සහනාධාර ලබා දෙනවා කියන එක. ඊට පස්සේ නිෂ්පාදකයාගෙනුත් කරන්නේ රජයේ ඇත්තටම මුදල් එකතු කරනවා බදු විදිහට. ඊට පස්සේ මේ බදු මුදල් භාවිතා කරලා නිෂ්පාදන පීඨාධාර ලබා දෙනවා. දැන් අපි බලමු දැන් කෘෂිකාර්මික අංශයට කාලික පොහොර සහනාධාර ලබා දුන්නා. ඊට පස්සේ අපි හිතමු දැන් ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය ගත්තොත් එහෙම සීනි කර්මාන්තයේ ඇත්තටම පිරිබෑ වැඩි. එතකොට රජය කරන්නේ මොකද්ද? ඒ සීනි කර්මාන්ත ශාලාවලට දෙනවා නිෂ්පාදන පිහිටාධාරය. ඒ වගේම අපි ගත්තොත් එහෙම විදුලි බල නිෂ්පාදනයේත් විදුලි බල නිෂ්පාදනයේත් විශාල වියදමක් යනවා. එතකොට රජය කරන්නේ මොකද්ද? විදුලි බල මණ්ඩලයටත් ඇත්තටම නිෂ්පාදන පිහිටාධාරයක් ලබා දෙනවා. ඉතින් මේ විදිහට ගත්තම දැන් ඔන්න අංශ 3යි. එතකොට පාරිභෝගික නිෂ්පාදන සහ රාජ්‍ය අංශය කියලා. ඒතර මේක අපි කතා කරනවා ආවෘත ආර්ථිකයක ආදායමේ චක්‍රීය ප්‍රවාහය කියලා. දැන් ඊට පස්සේ අපි කරන්නේ ඔන්න මේකට විදේශාංශයක් ඇතුළත් කරනවා. ඒ විදේශාංශයක් ඇතුළත් කරන්නේ දැන් අපි දන්නවා රට තුල සමහර භාණ්ඩ හා සේවා විශාල වශයෙන් අතිරික්තයක් නිෂ්පාදනය කරනවා. ඒතොර ඒ අතිරික්ත නිෂ්පාදනය අපිට විදේශ වලට යවන්න පුළුවන්. අපිටම දැන් ලංකාවේ තේ නිෂ්පාදනය කරන අතිරික්තයක්, ඊට පස්සේ මැණික්, කණිජ වැලි, ඊට පස්සේ රෙදිපිලි, ඊට පස්සේ එළවලු වර්ග, පළතුරු වර්ග, ඉතින් ඒ වාගේ දේවල්. ඒ වගේම අපේ ගෘහ සේවය වාගේ සේවාවන්, ඉංජිනේරුවෝ, ඊට පස්සේ වෛද්‍යවරු, හෙදියෝ, ඒ වාගේ අය ඒ වාගේ අපි විදේශ වලට යවනවා. එතකොට මෙන්න මේ අතිරික්ත දේවල් විදේශ වලට යවන එකට අපි කියනවා අපනයන කියලා. ඒතර ඒ අපනයන තුලින් මොකද වෙන්නේ? අපිට අපනයන ආදායමක් ලැබෙනවා. එහෙම නැත්නම් විදේශ සංචිත නැත්නම් විදේශ විනිමය අපිට ලැබෙනවා. ඊට පස්සේ අපි දන්නවා දැන් සමහර භාණ්ඩ අපි නිෂ්පාදනය කරාට අපි අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කරන්නේ. දැන් අපි ගත්තොත් සහල් 80%ක් විතර හදනවා, 20%ක් විතර අපිට විදේශ වලින් ගෙන්න ගන්න වෙනවා. බීලූණු, ඊට පස්සේ පරිප්පු, එතකොට ඔය මුං ඇට වාගේ දේවල්, සමහර පළතුරු, ඊට සමහර එළවලු, ඊට පස්සේ අපි දන්නවා අන්තර් භාණ්ඩ, ඒ කියන්නේ කාර්මික භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම අපි දන්නවා රත වාහන, ඊට පස්සේ පෙට්‍රෝලියම්, ඒ වගේ දේවල් ඇත්තටම අපිට විදේශ වලින් ගෙන්න ගන්න වෙනවා. ඉතින් මේක අපි කියනවා ආනයන කියලා. ඒතොර මේ ආනයන කිරීම තුළින් මොකද වෙන්නේ? දැන් අපි මෙතෙක් කල් අපි අපනයන කරලා ලබාගත් ආදායම් ඒ විදේශ සංචිත ආනයන වියදම් විදිහට ආපහු ඒ රටට යනවා. දැන් අපි දන්නවා මේ මැද පෙරදිගට ගෘහ සේවිකාවන් යවනවා. ඒතකොට ඒ ගෘහ සේවිකාවන් යවුවට පස්සේ අපිට ඇත්තටම විදේශ ප්‍රේෂණ මුදල් ලැබෙනවා. ඒතකොට විදේශ ප්‍රේෂණ මුදල් වලින් ඇත්තටම මං හිතන්නේ විශාල ප්‍රමාණයක් අපි ආපහු මැද පෙරදිගට යවනවා. මොකද අපිට අවශ්‍ය පෙට්‍රෝලියම් ගෙන්න ගැනීම සඳහා. එතකොට දැන් බලන්න දැන් ඉස්සෙල්ලා අංශ 3යි දැන් අංශ 4ක් වුණා. එතකොට අපි කියනවා අංශ 4ක් අතර තමයි මේ ආදායමේ චක්‍රීය ප්‍රවාහය වෙන්නේ. එතකොට දැන් අපි කියනවා දැන් ආර්ථිකය විදේශ වලට විවෘත කරලා තියෙන නිසා මේක අපි කියනවා විවෘත ආර්ථිකයක ආදායමේ චක්‍රීය ප්‍රවාහය කියලා. ඉතින් එතකොට දැන් වෙන්නේ මොකද්ද? දැන් ඉස්සෙල්ලා අපි ආදායම අපි පරිභෝජනය, ඉතුරුම්, ඊට පස්සේ රජයට බදු ගෙව්වා. ඊට පස්සේ දැන් ඉතුරු කොටස අපි ආනයන සඳහා වියදම් කරනවා. එහෙමත් නැත්නම් අපි කියනවා අපේ ආදායම අපිට පරිභෝජනය කරන්න පුළුවන්, ආයෝජනය කරන්න පුළුවන් රාජ්‍ය වියදම්, ඊට පස්සේ අපිට කරන්න පුළුවන් අපනයන කියන. කොහමරි අවසානයේ අපි කියනවා දැන් ඔතන අපි පරිභෝජනය කියන දෙක ඉවත් කරොත් එහෙම අපිට තියෙනවා
ඉතුරුම් බදු සහ ආනයන කියන කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා කාන්දු වීම කියලා. අනිත් පැත්තෙන් අපිට තියෙනවා ආයෝජනය, රාජ්‍ය වේදම් සහ නිර්යාත කියලා. ඒකට අපි කියනවා ඇත්තටම විදීම් කියලා. කොහමද අවසානයේදී වෙන්නේ? මොකද මේ කාන්දු වීම විදීම් වලට සමාන වෙනවා. ඒක තමයි අවසාන සම්තුලිතය වෙන්නේ. ඉතින් නැවත පාඩමකින් අපි හමු වෙමු.